안녕하세요. 저는 이 영상에서 외래어고 문법에 대해 설명해 드리겠습니다. hari. Ada අපි verb plus 외래어고 하다 ව්‍යාකරණය කොරියානු භාෂාවේ මොකද්ද මේ ව්‍යාකරණය කොහොමද මේක යූස් කරන්න කියලා බලමු. 네. verb plus 외래어고 하다. verb plus 외래어고 하다 කියන්නේ ළමයි මේකෙන් වෙන්නේ යම්සි ක්‍රියාවක් කරන්නයි යන්නේ යන අදහස ගෙන දෙනවා. ඒක සරල අදහස විතරයි. හරිද? මේ කරන්නයි යන්නේ අදහස සරල අදහසක්. ඒ කියන්නේ මේකේ අපි verb එකට දැම්මහම අපි කියමු යනවා කියන එක. අපිට මේකෙන් කියන්න පුළුවන් යන්නයි යන්නේ. මම අද පාටියකට යන්නයි යන්නේ. මේකෙන් අපි කියන්නේ යම්කිසි ක්‍රියාවක් කිරීම පිළිබඳව ඇති අදහසක් හෝ අදිෂ්ඨානයක්. ඒ ක්‍රියාව කරලා නැහැ. කරන්නයි යන්නේ. ඒ ක්‍රියාව කරලා නෑ. අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ ක්‍රියාව කිරීමට හෝ නොකිරීමට සම්භාවිතාවක් තියෙනවා. එතකොට මේකෙදී හල් තියෙනවා නම් ඒ කියන්නේ ක්‍රියාපදේ දා පුල් කිචික් කරාට පස්සේ පුල් කිචික් කරනවා කරනවා කියන්නේ මොකද්ද? ඉවත් කරනවා. දා පුල් කිචික් කරාම ඉවත් කරාම ඉතුරු වෙන අකුරේ හෝ වචනේ අවසානයේ හල් නොපිහිටී නම් හල් තිබේ නම් යන කාරණා දෙක මේ එරයෝග ක්‍රමයක දාද්දී එරයෝග හදා ක්‍රමයක දාද්දී අපි බලනවා. එතකොට මේ දා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන වචනේ හෝ අකුරෙහි අවසානයේ හල් තියෙනවා නම් අපි ඒ වචනයට නැත්තම් අකුරට එරයෝගෝ හේයෝ කියන එක දානවා. දා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන වචනේ හෝ අකුරෙහි හල් නොතිබෙනවා නම් හෝ ල හල් නම් අපි රයෝග හේයෝ කියලා යොදා ගන්නවා. හරි. හල් තිබේ නම් රයෝග හේයෝ. දැන් මොක්තා කියනවා කනවා කියන්න. මොක්තා එකේ මම ඔය රතු පාටින් දක්වලා තියෙන දා ඉවත් කරනවා යන අදහස ගෙන දෙන්න. මොක්තා එකේ දා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? මොක් විතරයි. දා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන අකුරෙහි හල් තියනවා නේද? මොක් හයන්න හල් වෙලා තියෙනවා. එහෙනම් දා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන වචනේ හෝ අකුරෙහි අවසානයේ හල් පිහිටී නම් දැන් හල් පිහිටිනවා. මොකක් විදියට? හල් කයන්න විදියට හල් අකුරක් තියෙනවා. එහෙනම් දානවා මොකද්ද? රයෝගෝ හේයෝ. වචනේ හැදෙනවා මොකද්ද? මොගරයෝගෝ හේයෝ. මොගරයෝගෝ හේයෝ. කන්නයි යන්නේ. මම ඒකට වාක්‍යයකුත් දීලා තියෙනවා. 집에서 책을 읽으려고 해요. 집에서 책을 읽으려고 해요. 집에서 යම්කිසි ක්‍රියාවක් යම්කිසි ස්ථානයකදී සිදු කරන විට එම ස්ථානවාචී නාම පදයට ඒසෝ කියලා දානවා. සරල අදහස ඒදී. පාසලේදී මෙයා පොතක් කියවන්නේ. පොතක් කියවනවා යම්කිසි ක්‍රියාවක් කරනවා. ඒ ක්‍රියාව කරන ස්ථානය මොකද්ද? ගෙදර. එම ස්ථානවාචී නාම පදයට ඒසෝ යෙදීම අනිවාර්යයි. 집에서 ගෙදරදී 책을 읽으려고 해요. කියවන්න යන්නේ මොකද්ද? පොතක්. කියවීම කියන්නේ verb එකක්. verb එකට භාජනය වෙන්නේ ක්‍රියාවට භාජනය වෙන්නේ පොත. කියවීමට භාජනය වෙන්නේ පොත. එතකොට ක්‍රියාවට භාජනය වෙන දේ මොකද්ද? කර්මය. කර්මවාචී නාම පදවලට අපි දානවා ල් කියන ව්‍යාකරණය. හල් තියෙනවා නම් හල් නැත්නම් check. කයන් හල් වෙලා තියෙනවා අපි දැම්මා. ඒ හින්දා 책을 읽으려고 해요. 읽으려고 해요. කියවන්නයි යන්නේ. දැක්කද? ගෙදරදී පොතක් කියවනවද? නැහැ. පොතක් කියවලාද? නැහැ. ඒ කර්තෘගේ දැන් මෙතන කර්තෘ දක්වලා නැහැ. කවුද කරන්නේ කියන එක නැහැ. නමුත් ඒ ක්‍රියාව කිරීමට අදහසක් තමා මෙතන දක්වන්නේ. නැත්නම් අදිෂ්ඨානය. මේ ක්‍රියාව කරලා හෝ කරමින් පවතින්නේ නැහැ. හරි. ඊළඟ එක. හල් නොමැති නම් හෝ ල හල් නම් ප්‍රයෝග හේයෝ. හල් නොමැති නම් හෝ ල හල් නම් ප්‍රයෝග හේයෝ දා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන වචනේ හෝ අකුරෙහි අවසානයේ හල් නොපිහිටී නම් දැන් කදා එකේ දා ඉවත් කරාට පස්සේ කයන්නේ හල් පිහිටිනවද? නැහැ. එතකොට අපි අනිවාර්යෙන් දාන්න ඕනේ මොකද්ද? රයෝගෝ හේයෝ. හැදෙනවා වචනේ මොකද්ද? කරයෝගෝ හේයෝ. කරයෝගෝ හේයෝ.
තේරුම මොකද්ද? යන්නයි යන්නේ. මම පාටියට යන්නයි යන්නේ. ගිහිල්ලාද යන ගමන්ද නැහැ. යම්කිසි අදහසක් හෝ අදිෂ්ඨානය. ඊළඟ එක ල හල් නම්. අපි දා ඉවත් කරාට පස්සේ ල හල් නම් විතරක් අපි රයෝග හේයෝ දාන්නේ නැහැ. අපි දාන්නේ රයෝග හේයෝමයි. ඒක හොඳට මතක තියාගන්න. මන්දල් රයෝග හේයෝ දාලා කිව්වොත් ඒක සම්පූර්ණයෙන් වැරදි. මන්දල් දයකේ දා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන හල් අකුරු මොකද්ද? හල් ලා යන්න. ඒකින්ද මම ඔයාලට උඩින් රූල් එක දීලා තියෙනවා. ල හල් නම් ඒත් දාන්නේ මොකද්ද? ප්‍රයෝග හේයෝ මන්දල් දැම්මහ මේ ධන ලකුණ ප්‍රයෝග හේයෝ. මන්දල් ප්‍රයෝග හේයෝ මන්දල් ප්‍රයෝග හේයෝ හදන්නයි යන්නේ. අම්මා කෑම හදන්නයි යන්නේ. හදලද හදමින් පවතිනවද? නැහැ. අදහසක් හෝ අදිෂ්ඨානයක්. හදන්නයි යන්නේ. කරයෝග හේයෝ මන්දල් ප්‍රයෝග හේයෝ. අවසාන කොටස මුංජන්. මුංජන් කියන වාක්‍ය පෝගි. පෝගි කියන අපි උදාහරණ පළවෙනි පෝගි එක 저는 오늘 결혼식에 가려고 해요. මම අද මගුල් ගෙදර යන්නයි යන්නේ. මේ අද මගුල් ගෙදර යනවා කියන ක්‍රියාව කරන්නේ කවුද? මම. කතෘ. ඒ කතෘට දාන්න ග්‍රැම එක මොකද්ද? නන්න. කතෘගේ හල් පිහිටිනවා නම් හල් නැත්තම් නන්. දැන් 저는 කියලා දැම්මේ චෝ එකේ හල් නැති හින්දා අපි දැම්මා නන්. 저는 오늘 අද 오늘 මගුල් ගෙදර නැත්නම් වෙඩින් එකට කියනවා 결혼. 결혼식 කියලා කියනවා. 결혼 කිව්වත් හරි 결혼식 කිව්වත් හරි මගුල් ගෙදරට අපි normally කියන්නේ 결혼식 කියලා. යම් කිසි තැනකට යනවා හෝ එනවා නම් එමි ස්ථානවාචී නාම පදයට ඒ දැමීම අනිවාර්යයි. යන්නේ කොහෙද? මගුල් ගෙදර. එමි ස්ථානවාචී නාම පදයට දැම්මා ඒ. 결혼식에 가려고 해요. 가려고 해요. යන්නයි යන්නේ. 저는 오늘 결혼식에 가려고 해요. මම අද මගුල් ගෙදර යන්නයි යන්නේ. ඊළඟ එක තාම් පෝගි. ඊළඟ උදාහරණය 어제 만든 음식을 오늘도 만들려고 해요. 어제 ඊයේ 만든 ඔයාලට මම මගේ කලින් වීඩියෝ එකේ ග්‍රැමර් එක කියලා දීලා තියෙනවා ඇනාග්‍රැම එක. කෑම කියන නාම පදේ විශේෂණ කරලා තියෙනවා. හදපු කියන එක ක්‍රියාව පදයක් හදනවා කියන එක ඒක අතීත කාලයට හැදුවා කියන එක හැදුවා කියන එක ඒ ක්‍රියාපදය අපි අතීත ක්‍රියාපදය අතීත විශේෂණ පදයක් විදිහට හදන්නේ කොහොමද? ණ ව්‍යාකරණය දාලා ඒක ඔයාලා කලින් වීඩියෝ එකෙන් බලන්න දන්නේ නැත්තම්. හරි. එතකොට අපි කෑම කියන එක විශේෂණ කරා හදපු කියන එකෙන් හැදෙනවා මන්දන්නම්ෂික්. මන්දන්නම්ෂික් හදපු කෑම අදත් හදන්නයි යන්නේ. අදත් හදන්නේ මොනවද? ඊයේ හදපු කෑම. අද හැදීමට භාජනය වෙනවා ඊයේ හදපු කෑම. ඊයේ හදපු කෑම සම්පූර්ණයෙන් මොකක් වෙනවද? කර්මයක් වෙනවා. ඒ හින්දා අපි දානවා 음식을 කියලා. 어제 만든 음식을 අදත් කියන ප්‍රත්‍යයට අපි ගන්නෙ මොකද්ද? දෝ. චෝදෝ මම. නෝදෝ ඔයත්. එතකොට අදත් කියද්දි 오늘도 오늘도 만들 ප්‍රයෝග හේයෝ. අදත් හදන්නයි යන්නේ. අපේ පාඩම ලෙසන් එක මෙතනින් ඉවරයි. අද කියලා දුන්න ව්‍යාකරණය ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔයාලට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් පහත තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. 그래서 다음 영상에서 다시 만나요. 안녕히 가세요.